බුදු කෙනෙක්ගේ ධර්මයට කිට්ටු වෙච්ච කෙනා සාමාන්‍ය ලෝකයේ පිරිස පිරිවරාගෙන සතුටු වෙන විදිහේ විග්‍රහයකට කැමති නැහැ. ඒ කියන්නේ පිරිස පිරිවරාගෙන සතුටු වෙන්නේ සංසාරේට දායාදේ කරගත්ත සංසාරේ උරුම කරගත්ත පින්නතුන්. හැබැයි නිවනට කිට්ටු වුණ ධර්මයට කිට්ටු වුණ සංසාර ගමන නිමා කරගන්න දක්ෂ ශ්‍රාවකයා පින්වත්නි හුදෙකලාවට ඇලිලා වාසය කරනවා. එයාට හුදෙකලාව විලාසිතාවක් වගේ. ඒ හුදෙකලාවෙන් උපන් සැපයෙන්මයි වාසය කරන්න කැමති. ඒ හුදෙකලාවේ වාසය කරනකොට හොඳම භාෂාව තමයි නිහඬතාවය. හුදෙකලාවෙන් උපන් සැපේ තුල තමයි සම්පූර්ණයෙන්ම හිත නිවාගෙන කෙලෙස් නිරෝධ කරන වැඩපිළිවෙල මතුවෙන්නේ. ඒ නිසා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වටින්නේ. ඒ ධර්මීය ජීවිතයට ගලපගත්තාට පස්සේ පින්වත්නි තමන්ගේ චින්තනය යථාර්ථයට තමයි විවෘත වෙන්නේ. යථාර්ථයට විවෘත වුණාම යා ලෝකේ හඳුනා ගන්න දේවල් ලෝකේ සිද්ධ වෙන සියලු ගනුදෙනු තුල අවබෝධයට පත්වෙන විදිහට තමයි තමන්ගේ චින්තනය විවෘත